ආයිබෝවන් සුබ දවසක් 2026 ජුනි 2 වෙනිදා ප්‍රබල ග්‍රහමාරුවක් සිදු වුණා. නම් ගුරු ග්‍රහයා තමාගේ උච්ච රාශිය වන කටක රාශියට ප්‍රවේශ වීමක් සිදු වුණා. මේ නිසා ඒ ලග්න වල ඇතිවන්නා සුභාසුභතාවයන් පිළිබඳ පසුගිය වීඩියෝ එකකින් අපි කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගුරුටම හිමි. ගුරුගේ රාශියක් වන මීන ලග්න හිමියන්ට මේ ගුරු ග්‍රහයා කටක රාශියට ප්‍රවේශ වීමෙන් ඇතිවන්නා සුභාසුභතාවයන් පිළිබඳව. ගුරු ග්‍රහයා මීන ලග්න හිමියන්ගේ දසවැන්නාධිපති හා ලග්නාධිපති වනවා. මෙම දසවැන්නාධිපති හා ලග්නාධිපති වශයෙන් ප්‍රබල ත්‍රිකෝණ ස්ථානයක් වන පස්වැන්නට තමයි මේ ප්‍රවේශ වීම සිදු වුවේ. ඉතින් තමාගේ ලග්නාධිපති පස්වැන්නට පැමිණ උච්ච බලයටපත් වෙනවා. ඉතින් මීන ලග්න හිමියන්ට අනිකුත් ලග්න වලට සාපේක්ෂව සුවිශේෂී කාල සීමාවක්, සුවිශේෂී වාසනාවන්ත කාල සීමාවක් තමයි මේ ආරම්භ වන්නේ. අපි බලමු මීන ලග්න හිමියන්ගේ මේ ගුරු මාරුවත් සමග ඇතිවන්නා සුභාසුභතාවයන් කොහොමද කියලා. මීන ලග්නයේට ගුරු යන ලග්නාධිපති, වගේම කටක රාශියේ මීන ලග්නයන්ගේ 5 වෙනි භාවය. ඒ වගේම 5 වෙනි භාවයෙන් යනු පූර්ව පුණ්‍ය ස්ථානය. දරුවන් පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳව, බුද්ධිය, ප්‍රේමය, යෝගී වාසනාව නියෝජනය කරන භාවයක්. ඉතින් මෙම ස්ථානයට ගුරු ග්‍රහයා ලග්නාධිපති වශයෙන් පැමිණීම අතිශය සුබ කාලයක්, අතිශයම වාසනාවන්ත කාලයක් තමයි මේ කටක ලග්න හිමියන්ට ආරම්භ වන්නේ. විශේෂයෙන් මේ මීන ලග්න හිමියන්ට ඉතා බලවත් සුබ ප්‍රතිඵල ලබා දී කාල සීමාවක්. විශේෂයෙන් මේ පූර්ව පියතාත්ම පින් බල මහිමය වර්ධනය වන වැඩි වෙන කාල සීමාවක් තමයි මේ ගුරු මාරුවත් සමග මීන ලග්න හිමියන්ට සමාජය තුල ඉස්මතු වීමක්, සමාජය තුල බැබලීමක් ඇති වෙන කාල සීමාවක්. අනුකූල ලග්න වල සාපේක්ෂව දිගු කාලයක් කැපවීම කළ වැඩ කටයුතු ප්‍රතිඵල දැකිය හැකි කාල සීමාවක්. වැඩ අතපසු වෙලා කල් දදා හිටි වැඩ කටයුතු නැවත ආරම්භ කරන්න, ඒවා සාර්ථකත්වය සඳහා වැඩි දියුණු කරගන්න බොහෝම සුබ කාලයක්. තමාට බොහෝම ලොකු තල්ලුවක්, තමාට ලොකු සහයෝගයක් මේ ගුරු මාරුවත් සමග ඇති වෙනවා. තමාගේ මානසික හා කායික වර්ධනය ඇති වෙලා තමාගේ වැඩ කටයුතු වෙනදාට වැඩිය බොහෝම ශක්තිවන්තව, බොහෝම ඉලක්කගතව වැඩ කටයුතු කරන්න පුළුවන් ලැබෙන කාල සීමාවක් තමයි ගුරු ග්‍රහයා පස්වැන්නට පැමිණීම. ඉතින් දිගු කාලයක් කැපවීමෙන් කළ වැඩ කටයුතු ප්‍රතිඵල දැකිය හැකි කාල සීමාවක් වනවා. ඒ වගේම කලක් ප්‍රමාද වුණු වැඩ කටයුතු සාර්ථක වීමට ඉඩ කඩ තිබෙනවා. වාසනාව බොහෝ අවස්ථාවල ඔබට සහාය වන බව මේ ගුරු මාරුවත් සමග අපට යොස්යෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය හා බුද්ධිමය දියුණුවක් ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන් සිසුන්ට විභාග වලට හොඳ ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක්. අධ්‍යාපන ලබන මීන ලග්න හිමි දරුවන්ට බොහොම යහපත් කාල සීමාවක්. නවල හිමි දරුවන්ට වැඩිය තමාගේ බුද්ධි බල මහිමය වැඩි වෙන කාල සීමාවක්. අධ්‍යාපන කටයුතු වලට ඇල්ම වැඩි වෙන කාල සීමාවක්. බාධාවල් ගැටලු ප්‍රශ්න පැවතියා නම් ඒවා ඉවත් වෙලා උනන්දු උත්සාහය ඇති වෙන කාල සීමාවක්. අධ්‍යාපනයට බොහොම කැමැත්තක් ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන් උසස් අධ්‍යාපන ලබන මීන ලග්න හිමි දරුවන්ට බොහොම යහපත් කාල සීමාවක්. ඒවයි ජයග්‍රහණ, තරඟ විභාග වගේ දේවල් පවතුනා. ඒවෙන් ජයග්‍රහණය කරන්න බොහොම වාසනාව ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන් විදේශ අධ්‍යාපනය ලබන්න, විදේශ අධ්‍යාපනය සඳහා යන්න බලාපොරොත්තු වෙන මීන ලග්න හිමියන්ට බොහොම යහපත් කාල සීමාවක්. ඒ තුලින් යහපත් ප්‍රතිචාර ලැබෙන කාල සීමාවක්. ඒවා බාධාවල් ගැටලු ප්‍රශ්න පැවතියන ඒවා ඉවත් වෙලා ඒවට යන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ගුරුවරුන්ගේ හා ප්‍රවීණයන්ගේ සහාය ලැබෙන කාල සීමාවක්. වැඩිහිටියන්ගේ වගේම ගුරුවරුන්ගේ සහාය ලැබෙන කාල සීමාවක්. මීන ලග්න හිමි අය සිටිනවා නම් දරුවන් අපේක්ෂාවෙන් දරුවන් බලාපොරොත්තු වෙන අයට සුබ කාලයක්. ඒ දරුඵල ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන් මේ දරු සම්පත් ඇති වෙන, දරු සිහිනය සැබෑ වෙන කාල සීමාවක්. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය, දක්ෂතා සහ ජයග්‍රහණ නිසා සතුටටපත් විය කාල සීමාවක් මීන ලග්න හිමියන්ට. ඒ වගේම ප්‍රේම සම්බන්ධ විවාහ වෙන බලාපොරොත්තු වෙන අයටද බොහොම යහපත් කාල. විශේෂයෙන් විවාහ වෙන බලාපොරොත්තු වෙන අයට මංගල යෝග උදා වෙන කාල සීමාවක්. ඒවට ප්‍රශ්න ගැටලු පැවතියා නම් ඒවා ඉවත් වෙලා විවාහ වෙන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේට බාධා වෙලා තමාන්ට සුසු සහකරුවෙක්, සහකාරියක් වෙන කාල සීමාවක්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාව පවතින මීන ලග්න හිමියන්ට ඒවා ස්ථාවර භාවය වැඩි වෙන කාල සීමාවක්. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුසු යෝජනා ලැබෙන කාල සීමාවක්. විවාහකය අතර අවබෝධ හා සමගිය වර්ධනය වෙලා දෙදෙනා අතර බොහොම අවබෝධයෙන් කටයුතු කරන්න ලැබෙන කාල සීමාවක්. බාධා ප්‍රශ්න ගැටලු, බාහිර ප්‍රශ්න ගැටලු පැවතියා නම් ඒවා ඉවත් වෙලා විවාහ ජීවිතය සාර්ථක කරගන්න, ඉදිරියට යන්න වාසනාව හිමි වෙන කාල සීමාවක්. මේ ලග්නාධිපති ගුරු ග්‍රහයා උච්ච බලයෙන් පස්වැන්නේ ප්‍රබල ත්‍රිකෝණ ස්ථානයක් වන, පූර්ව පුණ්‍ය ස්ථානයක් වන ත්‍රිකෝණ ස්ථානයට පැමිණීම අතිශය සුබ කාලයක් මීන ලග්න හිමියන්ට. ඒ වගේම රැකියාවේ නව අවස්ථාවන්, උසස් වී වගකීම් ලැබිය හැකි කාල සීමාවක්. නව රැකියාවල් බලාපොරොත්තු වෙන අයට රැකියා සිහිනේ ඊට වෙන කාල සීමාවක්. තමන්ට සුසු රැකියාවක් හිමින කාලය, තමන්ගේ සුසුකම් වලට, තමාගේ අධ්‍යාපන තත්ත්වය අනුව ඊට ගැළපෙන රැකියාවක් හිමීමේ භාග්‍ය වාසනාව පවතින. ඒ නිසා අලුත් රැකියාවට උත්සාහ කරන්න. ඒවයි ජයග්‍රහණ, ඒවයි අනිකුත් සක්‍රවල සාපේක්ෂව මීන ලග්න හිමියන්ට වැඩි අවස්ථාවක්, වැඩි chance එකක් තිබෙන කාල සීමාවක් තමයි මේ ගුරු මාරුවත් සමග ඇතිවන්නේ. ඒ වගේම ව්‍යාපාරිකයන්ටද නව ගනුදෙනු හා ලාභ හා ගනුදෙනුවන්ගේ විශ්වාසය වර්ධන කාල සීමාවක්. අනිකුත් කාල සීමාව වගේ නෙවෙයි මේ කාල සීමාවේ මීන ලග්න හිමි ව්‍යාපාරිකයන්ගේ ඉස්මතු වීමක් දක්වන්න ලැබෙනවා. සමාජය තුළ බැබලීමක්, සමාජය තුළ අන් අයගේ කතා බහට ලක් වෙන, සමාජය තුළ තමා කරන ව්‍යාපාරය පිළිබඳව
අනිකුත් අයට සාපේක්ෂව තමා ගැන වැඩි දෙනෙක් අතර ප්‍රසිද්ධිය ජනප්‍රියට පත් වෙනවා. උන්ට ඔබ ගැන විශ්වාසය ඇති වෙන කාල සීමාවක්. ඒ වගේම ව්‍යාපාර වගේ දේවල් වලට මුදල් ආයෝජනය කරන්න, ඒ වගේ දේවල් බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න, ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම ආදායම් තත්ත්වයේ ක්‍රමෙන් යහපත් විහි කාල සීමාවක්. පසුගිය කාල සීමාව ආර්ථික යම් පීඩාවල් ප්‍රශ්න ගැටලු පැවතියා නම් ඒවා ඉවත්ලා විශේෂයෙන් මීන ලග්න මතක් කරන්න ඕන මේ නිවැරදි සැලසුමක් යටතේ කරන ආයෝජන ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් කාල සීමාවක්. එහෙත් අධික අවදානම් සහිත ආයෝජනවල යෙදෙන්න පෙර කල්පනාකාරී වන්න, විශේෂයෙන් මුදල් ආයෝජනය කිරීමේදී පිළිබඳ සැලකිලිමත් වන්න, පාඩු වගේ දේවල් තියෙන්න පුළුවන්. තමන් කරන දේ පිළිබඳ අවබෝධයෙන් කරන්න, නැත්නම් පාඩු වෙන්න පුළුවන් කියන එක තමයි මතක් කරන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න මේ කාල සීමාවේ මේ මීන ලග්නීමයන්ට ලග්නීය රාශියක් ගත කරනවා. ඒ කියන්නේ සෙනසුරු ලග්නීය ගෝචරයක් සිදු වෙනවා. 7 අවුරුදු 6 මාසයේ ඒ රාශියක දැන් ලග්නීය තමයි සෙනසුරු ගෝචර වන්නේ. නිසා ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වයක් ගත කරන නිසා මීන ලග්නීමයන්ට බොහොම සැනසිලිදායක කාල සීමාවක් තමයි මේ ලග්නාධිපති වශයෙන් ගුරු ග්‍රහයා පස්වැන්නට පැමිණ උච්ච බලයට පත් වීම. ඒ නිසා පසුගිය කාල සීමාවේ යම් මානසික පීඩාවක් ගැටලු ප්‍රශ්න පැවතියා නම් ඒවා දිවත් වෙලා රැකියා කටයුතු වල බාධා පැවතින. ඒවා දිවත් වෙලා ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. ඒ වගේම සීලුම අංශ පිළිබඳ බොහොම යහපත් තත්ත්වයක් තමයි මීන ලග්නීමයන්ට උදා වන්නේ. සීලුම අංශ පිළිබඳ සීලුම ජීවිතයේ සීලුම දේවල් සැබෑ වෙන කාල සීමාවක්. තමාගේ බාධාවල් ප්‍රශ්න ගැටලු ඉවත් වෙනවා. යහපත් තත්ත්වයක් සමාජය තුළ බබලෙන්න පුළුවන් කාල සීමාවක් තමයි මීන ලග්නීමයන්ට මේ කාල සීමාව. ඒ වගේම මේ විශේෂයෙන් මේ පින්කම් වගේ බෝධි පූජා, ධර්ම ශ්‍රවණය හා භාවනා වැනි කටයුතු වලට උනන්දු වැඩි වෙන කාල සීමාව. ආගම පැත්තට බර වීම මේ කාල සීමාව දක්න ලැබෙනවා. ඒ වගේම මේ මානසික දැනසීමලක් ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන් මේ රාෂ්ට්‍ර කපලයක් දැනට ගත කරන නිසා මීන ලග්නීමයන්ට මේ ආගම පැත්තට යොමු වීම, ආගම කටයුතු වල නියැලීම බොහොම යහපත් මේ අපල සඳහා සහ මානසික සුවය සදා ඇති කරගන්න කොට යහපත් කාල නිසා ආගම කටයුතු මේ වගේ දේවල් වලට යොමු වෙන්න, විශේෂයෙන් පින් දහම් කටයුතු, ධර්ම ශ්‍රවණය කරන වගේ දේවල් වලට යොමු වීම තුලින් මේ අපල වල යම් සහනයක් ඇති කර ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ගුරු ග්‍රහයා කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම, විශේෂයෙන් කටක රාශිය ප්‍රවිෂ්ඨ වෙන මීන ලග්නයට බොහොම යහපත් කාල සීමාවක් උදා වෙනවා. ඒ වගේම සෞඛ්‍ය පිළිබඳ තරමක් සැලකිලිමත් වන්න, අධික ආහාර ගැනීම හා බර වැඩි වීම පිළිබඳ සැලකිලිමත් වන්න, විශේෂයෙන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා මේ මීන ලග්නීමයන්ට මේ ගුරු මාරුවත් සමග. යම් කල්ගත වන රෝග පීඩාවල් ප්‍රශ්න පැවතියා නම් ඒවා ඉවත් වෙලා බොහොම යහපත් කාල සීමාවක් මේ මීන ලග්නයට මේ කාල සීමාව ආරම්භ වෙනවා. විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. අධික ආත්ම විශ්වාසය තීරණ ගන්න, මුදල් වැය කිරීමේදී සැලසුම් සාගත කටයුතු කරන්න, විශේෂයෙන් අනවශ්‍ය අවදානම් ගැනීම වගේ දේවල් වැළකී සිටින්න. හඳහනේ වෙනත් ග්‍රහ බලපෑම් අනුව ප්‍රතිඵල වෙනස් වී හැකි බව මතක තබා ගන්න. විශේෂයෙන් අයහපත් ග්‍රහ දසා අතුරු දසා ගත කරනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන් දැනට මීන ලග්නීමයන්ට ලග්නීය රාෂ්ට්‍ර තත්ත්වයක් ගත කරනවා. ලග්නයේ සෙනසුරු ග්‍රහය පැමිණීම සමග දැනට දැන් 7 අවුරුදු 6 මාසයේ රාෂ්ට්‍රකයේ ගත කරන මීන ලග්නීමයන්ට මේ ගුරු ග්‍රහයාගේ පස්වැන්නට පැමිණ උච්ච බලයට පත්වීම යහපත් කාල සීමාවක්. ඒ නිසා දැනට පවතින අපල තත්ත්වයේ යම් වැඩපැවැත්වීමක් කරගෙන ජීවිතයේ සාර්ථකත්වය සඳහා යන ගමන බොහොම යහපත්ව ගෙන යන්න ඔබට අවස්ථාව සැලසෙන කාල සීමාවක්. ඉතින් අවසාන වශයෙන් සමස්තයක්වත් ගත් කල ගුරු ග්‍රහයා කටක රාශි ගත වීම මීන ලග්නීමයන්ට ඉතාමත් වාසනාවන්ත ග්‍රහ මාරුවක්. මන්ද ලග්නාධිපති ගුරු ග්‍රහයා තමාගේ ලග්නාධිපති ග්‍රහයා පස්වැන්න පොනේ උච්ච බලයට පත්වීම අතිශය සුබ කාලයක්. ඒ නිසා සෑම අංශයක් පිළිබඳ සෑම අතින්ම යහපත් කාල සීමාවක් මීන ලග්නයට. විශේෂයෙන් අධ්‍යාපනය, දරුවන්, ප්‍රේමය, රැකියාව, ව්‍යාපාර, මුදල්, ඒ වගේම අනිකුත් ආධ්‍යාත්මික ජීවිතය යන සියලුම දේවල් අංශවලට යහපත් ප්‍රතිචාර ලැබෙන යහපත් තත්ත්වයක් උදාවන දියුණුවක් ලබා ගැනීමට මෙම කාලය බොහෝම යහපත් කාල සීමාවක්. ඉතින් අපි ගුරු මාරු සම්බන්ධයෙන් ලග්න 12ටම වීඩියෝ ගෙනල්ලා ඔබට ඇතිවන්නා සුභ අසුභතාවයන් පිළිබඳව කතා කරා. ඉදිරියට ඒවල් ඔබ හා බෙදා ගන්න අපි සූදානම්. ඉතින් රැඳී සිටින අප හා සමග ඔබට සුබ දවසක්.